ගෙදර කවුද? කවුද ඔය ගේට්ටුවට තඩි බාන්නේ? අනේ සෝරි මැඩම් මේ මම බෙල් එක දෙතුන් පාරක්ම ගැහුවා. හැබැයි සද්දයක් ආවේ නැතිඳ මම ගේට්ටුවට හිමීට පොඩි තට්ටුවක් දැම්මා. තට්ටු දානවයි තඩි බානවයි කියන්නේ දෙකක්. සෝරි මම මේ අලුත් ෆ්ලාස්ක් එකක් හඳුන්වලා දෙන්න ආවේ. මේක මැඩම් හරි අපූර්ව භාණ්ඩයක්. මේකෙට මැඩම්ලා ගෙදර තියෙන ටී ප්ලේන් ටිකේ ඕනම උණු ජාතියක් දාගෙන පාවිච්චි කරන්න බලන්න තවත් දෙකක් වුණත්. ඒ වගේම මැඩම් මේකට පුළුවන් කූල් ඒවා දාලා ඒ දවස් දෙකක් විතර කූල් පිටම බොන්න පුළුවන්. අපේ ගෙදර ප්ලාස් දෙකක්ම තියෙනවා. ඒ හින්දා මට ඕන වෙන එකක් නැහැ. නෑ සෝරි මැඩම් පොඩ්ඩක් මට විනාඩියක් දෙන්නකෝ. දැන් මේක මැඩම් හරි අපූර්ව භාණ්ඩයක්. මේක ද්විත්වකාර්ය සාධන තියෙන භාණ්ඩයක්. එතකොට වැඩ දෙකක් එකපාර කරන්න පුළුවන්. එතකොට මැඩම් මේක අපි අද විතරක් මේ විශේෂ දීමනාවක් ලෙස රුපියල් 1000කට විතරයි අලෙවි කරන්නේ මැඩම්. අනේ මට ඕකේ විශේෂයක් නෑ ළමයෝ. මොකද මම බැඳලා ඉන්නෙත් ඔය ප්ලාස්ක් එක වගේ දිත්තකාර සාධන භාණ්ඩයක් තමයි. මොකද අපේ මිනිස්සයා වෙලාවකට හරීම කරුණාවෙන් හොඳින් මට කතා කරනවා හරියට ඡන්දේ ගන්න ආපු අපේක්ෂකෙක් වගේ. අනික් වෙලාවට තරහ ගිහිලා රාක්ෂයෙක් වගේ පරල වෙලා මගේ ඇඟට කඩා පනිනවා. ඉතින් අපේ මිනිස්සයා ඉඳිද්දි මට තවත් මොකටද දිත්තකාර සාධක භාණ්ඩයක්. එපා. නිත්‍යකාරය